යාම මැච් එක පටන් ගත්තා කෑනම් ගහන්න එපා හොඳේ. මුන් ටික හොඳයි මචං මුන් ගේමක් ගහනවා ඈ. රෙද්දක් ගහනවා අන්න බෑව කැච් එක බෑවනේ. අයියෝ වැරදි. ස්පින් කරනකොට මෙහෙම එන්න ඕනේ අත මෙහෙම කෙලින් යන්න. තක්කට තජ්ජෙන්. අන්න යනවා පෙරහැරේ යනවා. අඩෝ නැෂනල් ටීම් තේරෙන්න හිටපු කොල්ලෙක් මං අරද. ආපම් වරුණ කමිදුගේ. පැතුම් ඔයා හොඳයි පැතුම්. ටීචර්ලා නුවන්ලා මාලින්ගල එහෙම දන්නේ මෙහෙම ඇදේට. ඔය විදිහට තමයි යකෝ මං ඉස්කෝලේ කාලේ දැම්මේ. මෙහෙම දෙකෝ ඩුබායි ග්‍රවුන්ඩ් එක මම දන්නවා ඕක අම්මා. ඕකේ බෝලේ මෙහෙම ස්විම් වෙනවා මම අපි ගැම්මට ගේම ගහමු කොල්ලෝ. අඩෝ අරක අවුට් බං අර. ඒ දවස්වල කොහමත් මැච් එකේ එන්ට්‍රන්ස් ටිකට් එක 200. අයියෝ මේ ග්‍රවුන්ඩ් එකේ බැටිං කරනට වඩා බෝලිං කරන එක වාසි. ෂුවර් කියන්නේ අද නම් ගහනවා අද ගහ. ඔයිත්තාව දුවනවා ඒකයි බලන්නේ. Facebook එකේ පෝස්ට් එකක් දැම්මා. අද නම් කොල්ලෝ ගේම ගහනවා. ජය පිපාසේ හද ගැස්මක. well done නියමයි. අනේ ඇයි බම් මේ මෙච්චර ඇඩ් ගහන්නේ? ටික සද්දඩු ගන්නවා තාත්තා යන්නේ මැච් එක යන්නේ තාත්තා. ඒ බඩු ගේන්න යනවා. මේ මට ගේන්න එපා. මට ලෙමනේඩ් එකක් ගේන්න. එලිෆන්ට් හවුස් එක. හොඳ ඔයා ගෙදර යන්න ඔයා යන්න. ඩෝ මැච් එකක් බලන්න ඕනේ බා. නැත්තම් වැඩක් නැහැ. වැරදි වෙලා. ස්වීප් එක කියන්නේ මේක. කට් එක නෝ බෝල්. තව එකක් දුවපන්. එහෙම තාම මැච් එක බලද්දි ජර්සි අඳින්න ඕන. එතකොට තමයි ජය පිපාසි හද්ද ගැස්ම ඇඟට එන්නේ. අම්මට ගේම ගහමු. අනේ බම්බ දන්න ක්‍රිකට් අසලංකය හොඳයි. පැතුම හොඳයි. සේරම හොඳයි. මට නම් මේ ඉන්න සෙට් එක නියමයි. සුපිරි. අනිවාර්යෙන් ගේමක්.